සුබ දවසක් හැමෝටම UH Tips YouTube channel එකට ගොඩක් ආදරෙන් ඔයාලා හැමෝම පිළිගන්නවා. අද අපි බලමු glass skin එකක් ගන්න පුළුවන් treatment එකක් කරගන්න විදිය. ඉතින් ඔන්න sure එකටම ඔයාලට glass skin එකක් ගන්න පුළුවන් මේක කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ වගේම තමයි ඔයාගේ skin එක වයසට යාම පාලනය කරගන්නත් පුළුවන්. වීඩියෝ එක පටන් ගද්දි මම කිව්වා ඔයාලට ග්ලාස් ස්කින් එකක් ගන්න පුළුවන් ඒ වගේම ස්කින් එක වයසට යාම පාලනය කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒ හැමදේම කරගන්න පුළුවන් මෙන්න මේ ෆ්ලෙක්ස් සීඩ් වලින් තමයි. එහෙමත් නැත්නම් හනෑට. මේවා මම අරගත්තේ ආයුර්වේද බෙහෙත් බඩු කඩෙන්. ආයුර්වේද බෙහෙත් බඩු කඩේ ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේ හනෑට ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මම ග්‍රෑම් 50ක් වගේ තමයි එකපාර ගේනකොට ගේන්නේ. ගොඩාක් ලොකු ප්‍රමාණයක් ගේන්නේ නැහැ. එක හේතුවක් මේක ගොඩක් කල් අපිට තියාගෙන ඉන්න අමාරුයි. ඒ වගේම අපි මේක එකපාරකට හදාගත්තාම සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ග්‍රෑම් 50ක් කියන්න ඔයාලට සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් මේක හදාගත්තොත්. මුලින්ම ෆ්ලෙක්ස් සීඩ් එක හොඳට සෝද ගන්න. මොකද දූවිලි ඒ වගේ දේවල් තියෙන්න පුළුවන් නිසා. ඊට පස්සේ මම ඒ ටික හොදලා වතුර කෝප්ප එකහමාරක් විතර දාගන්නවා. ඔයාලට අණු කෝප්පකින් එකහමාරක් විතර වතුර එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මද රස්නෙන් මෙන්න මේ විදියට ලිපේ තියලා මේක ටික වෙලාවක් රත් කරගන්න ඕන. ටික වෙලාවක් රත් කරගෙන හොඳට අර පෙන දාලා නටාගෙන එනකොට ලිප ඔෆ් කරගන්න. ලිප ඔෆ් කරලා ඒක හොඳට නිවෙන්න තියන්න. නිවෙන්න තිබ්බට පස්සේ ඔයා මේක පෙරා ගන්න. නිම්මුනහම පෙරා ගන්න ලේසියි. ඒ වගේම තමයි ඔයාලා ගොඩක් උකුවට හදාගත්තොත් මේක අපිට මේ ගොට්ටෙන් පෙරා ගන්න බෑ. එහෙම නැත්නම් අපි කරන්න ඕනේ පිරිසිදු සුදු රෙදි කෑල්ලක් හරි අරගෙන මේක හොඳට මිරිකලා අත් දෙක පිරිසිදු කරගෙන හොඳට අතින් මිරිකලා ජෙල් එක අරගන්න. මම හදාගත්තු එක ටිකක් මම තික් එක අඩුවට හදාගත්තේ. ඒ කියන්නේ අර දියාරු ගතියට මේ එතකොට මට මේක සීරම් එක වගේ ඇප්ලයි කරන්න ලේසියි. ඒකට හේතුව මම අර මට රෙදි කෑල්ලක් තිබුණේ නැහැ. ඒ නිසා මම මේ විදියට පෙරා ගන්න පුළුවන් විදියට හදාගත්තා. අනික සීරම් එක ගන්නකොට මේ විදියට හරිම පහසුයි. ඉතින් වෙන කිසිම දෙයක් මේකට අවශ්‍ය වෙන්නේ නැහැ. ওই දෙක ওই විදියට කරගත්තාම හොඳටම ඇති. ඊට පස්සේ ඔයාට තියෙන්නේ නයිට් ටයිම් එකේ හරි නැත්නම් මෝර්නින් රූටින් එකට හරි මේක පාවිච්චි කරන්න. ඔයාගේ මූණ හොඳට වොෂ් කරාට පස්සේ මෙන්න මේ විදියට මේක ඇප්ලයි කරගන්න තියෙන්නේ. ඉතින් මේක ඇප්ලයි කරහපුවාම ඔයාගේ ස්කින් එක මාරම විදිහට මොයිස්චරයිස් වෙනවා. ඒ වගේම තමයි පිම්පල් මාක්ස් පිග්මන්ටේෂන් මේ වගේ දේවලුත් ඔයාලට නැති කරගන්න පුළුවන්. ගොඩාක්ම අර ස්කින් එක ගොඩක් ඩ්‍රයි වෙන්නේ නැතුව ලස්සනට තෙතමනයට තියාගන්න පුළුවන් ස්කින් එක. ඒ වගේම මේක ඔයාලට ඔයාගේ ෆුල් බොඩි එකට ඇප්ලයි කරන්න පුළුවන්, හෙයා එකට ඇප්ලයි කරන්න පුළුවන්. මේ හැම දෙයකටම හොඳයි. ඉතින් try කරලා බලන්න.